සුබ දවසක් ඔයාට. අදත් මගේ channel එකත් එක්ක එකතු වුණු ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අද මම හිතුවා බිරියානි එකක් හදන්න. ඉතින් ගෙදරදී බිරියානි හදනකොට ටිකක් වැඩ වැඩි වුණත් ගෙදර අයත් එක්ක එකතු වෙලා මේ දේවල් කරනකොට හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ඉතින් බලමු අපි කොහොමද මේ බිරියානි එක හදාගන්නේ කියලා. මුලින්ම මම chicken gram 300ක් අරගන්නවා. ඒකටම මම යෝගට් මේස හැඳි එකයි, බිරියානි මසාලා මේස හැඳි එකයි, ලුණු රස 90, මිරිස් කුඩු තේ හැඳි එකයි, තුනපහ කුඩු තේ හැඳි භාගයයි, කහ කුඩු තේ හැඳි භාගයයි, ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයකොත් එකතු කරලා චිකන් එක හොඳට කලවම් කරලා විනාඩි 15ක් 20ක් වගේ අරන් තියාගන්නවා. ඒ අතරේ මම බිරියානි එක හදාගන්න ඕන කරන බීලුණු තක්කාලි හැම කපලා ලෑස්ති කරගන්නවා. මේ වෙලාවෙදිම මම හාල් ග්‍රෑම් 500ක් විතර පෙඟෙන්න දානවා. ඔයාලට බිරියානි හදන්න කීරි සම්බා බාස්මති වගේ හාල් ගන්න පුළුවන්. මම අදරන් තියෙන්නේ කීරි සම්බා හාල්. දැන් මම තෙල් ටිකක් රත් වෙන්න තියලා ඒකට බීලුණු ගෙඩි දෙකක් විතර හීනියට කපලා එකතු කරගන්නවා. බීලුණු ටිකක් ටෙම්පරාදු වෙනකොට මම bay leaves, බිරියානි මල්, කුරුඳු පොතු, එනසල්, කරාඹු නැටි එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. දැන් මම අමු මිරිස් කරල් දෙකක් වගේම ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් මේස හැන්දක් එකතු කරලා ඒකත් හොඳට කලවම් කරගන්නවා. දැන් මම තක්කාලි ගෙඩි දෙකක් විතර හීනියට කපලා එකතු කරලා ඒකත් හොඳට තෙලේ ටෙම්පරාදු කරගන්නවා. මේ ඔක්කොම හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි කලින් ලෑස්ති කරගත්තු චිකන් ටික එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඊළඟට චුට්ටක් වහලා චිකන් එක උයාගෙන චිකන් එකට වතුර එකතු කරගන්නවා. මෙතනදී වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕන. විනාඩි 10ක් 15කට පස්සේ මම චිකන් ග්‍රේවි එකෙන් කෑලි ටික වෙනම අරගන්නවා. ඊළඟට පෙඟෙන්න තියාගත්ත හාල් එක චිකන් ග්‍රේවි එකට එකතු කරලා බත් එක උයා ගන්නවා. බත් එකට බැදගත්ත ලුණු, කජු, වියලි මිදි හැම එකතු කරගන්න පුළුවන්. බත් එක හදාගන්නකොට බත් එක තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට උණු වතුර එකතු කරගන්න ඕන. ඔයාලත් මේ විදිහට බිරියානි එකක් ගෙදර හදලා බලන්නකෝ. ඔයා අතින් මේ වගේ කෑම එකක් හදලා දුන්නම ගෙදර අය ගොඩාක් ආසාවෙන් ඒක රස විඳීවි. එහෙනම් අදත් මාත් එක්ක එකතු වුණු ඔයාට ගොඩාක් ස්තුතියි. මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.